ඉන්දියානු උපමහද්වීපයේ සහ අග්නිදිග ආසියාව පුරා පුළුල් ව්‍යාපෘතියක් පවතින කුරුළු විශේෂයක්. මොවුන්ගේ උප විශේෂ 5ක් වාර්තා වෙනවා. මෙයින් ශ්‍රී ලංකාව තුළ වර්ග 2ක් දිවිගෙවයි. රුක්වඩු කුරුල්ලා හා පන් වඩු කුරුල්ලා එම වර්ග 2 වේ. පළමුව කතා කරන්නේ රුක්වඩු කුරුල්ලා ගැන. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 15ක් පමණ වන ගේ කුරුල්ලාගේ ප්‍රමාණයට බොහෝ විට සමානකමක් දක්වයි. වගාබිම් හා වගුරු බිම් වල රංචු වශයෙන් දිවිගෙවන මොවුන් වී ධාන්‍ය වර්ග මෙන්ම පැලවෙන බීජද ආහාරයට ගනී. පැටවුන් පෝෂණය කිරීමේදී හූනන්, ගෙම්බන් හා කුඩා මොලොස්කාවන් ගොදුරු කර ගනී. අභිජනන සමයට පෙර පිරිමි හා ගැහැණු සතා වර්ණයෙන් එක හා සමානකම් වේ. මෝසම් සමය සමග අභිජනන සමය ආරම්භ වෙන මෙම කුරුල්ලන්ගේ අභිජනන කාලය ගිම්හාන සමය පටන් ගැනීමේදී අවසන් වේ. මේ කාලයේදී පිරිමි සතාගේ දේහය වර්ණ දීප්තිමත් වේ. කුරුළු ලෝකයේ ලස්සනම කැදලි තනන්නාගේ කැදලි තැනීමේ කතාවේ අපූර්වත්වය ඇත. එනම් වගුරුබිම් ආශ්‍රිතව කටු සහිත ගසක හෝ උස් ගසක අතුවල සාමූහිකව කැදලි තැනීමට තෝරා ගනී. ඉලුක් ගොයම් කොළ ශක්තිමත් හොටෙන් ඉරා ගෙනවිත් කූඩුව වියයි. කූඩුවේ පළමු පියවර ලෙස කාමර දෙකකින් යුක්තව නිර්මාණය කරන අතර මෙම කාමර දෙකින් එකක් සත්‍ය කාමරයක් වන අතර අනෙක් කාමරය ව්‍යාජ එකක් වේ. මේ සඳහා පිරිමි කුරුල්ලා දින 8ක් පමණ ගනී. මෙලෙස හිස්වැසුම් අවධියට කූඩුව තැනූ පසු පිරිමි කුරුල්ලා කූඩුව මත වසා තටු ගසමින් හුස්ම හිරවන ලෙස අධි තීව්‍රතාවයකින් යුත් හඬකින් කෑගසයි. ඒ ගැහැණු සතෙකු කූඩුවට කැමති කරවා විවාහ යෝජනාවක් ගෙනීම සඳහා. ගැහැණු සතෙකු කූඩුව හා විවාහය පිළිගත් විට කූඩුවේ ඉතිරි උමකින් යුත් නලයක් වැනි කොටස් දින 10කින් පමණ සාදයි. සෙන්ටිමීටර් 60ත් 70ත් අතර දිගට තනන කූඩුවේ පහළ කොටස තනන විට ගැහැණු සතා බොහෝ විට කූඩුවේ රැඳී සිටී. කූඩුව සුළඟට වැනීම වැළැක්වීම සඳහා මැටි හෝ ගොම ගුලිගෙන විත් රඳවයි. කූඩුවේ ආලෝකය සඳහා කණා මැදිරියන් තබනවා යන්න මිත්‍යා මතයක්. සම්පූර්ණ ලෙස කූඩුව සාදා ඉවර වූ පසු ගැහැණු සතා බිත්තර දැමීමට සූදානම් වෙනවා. වරකට සුදු පැහැති බිත්තර 2ත් 4ත් අතර ප්‍රමාණයක් දමයි දින 14ත් 17ත් අතර කාලයේදී බිත්තර පුපුරා පැටව පැමිණේ. බොහෝ විට පිරිමි සත්වයා පැටවුන් පෝෂණය කරයි. දින 17ත් 20ක් පසු වූ පසු වැඩුණු පැටවුන් කූඩුවෙන් පිටව යනවා. වසරකින් අභිජනන අවධියට පැමිණෙන මෙම පැටවුන් මුල් ජනාවාසයට කිලෝමීටර් 2ක් ආසන්නයේ වෙනම ජනපදයක් පිහිටුවා ගන්නවා.